එක්තරා නිවසක් සම්පූර්ණයෙන්ම තීන්තාලේප කර නිම කිරීමට මිනිසුන් 5 දෙනෙකුට දිනකට පැය 8 බැගින් දින 6ක් ගත වේ. එම කාර්යම දිනකට පැය 10 බැගින් වැඩ කර දින 4ක් තුල අවසන් කිරීමට කොපමණ මිනිසුන් ප්‍රමාණයක් අවශ්‍යද? හොඳයි. මේ ගාන හදනකොට අපි මුලින්ම බලමු මේ නිවස හදලා ඉවර කරන්න. ඒ කියන්නේ මේ කාර්ය ඉවර කරන්න කොපමණ මිනිස් පැය ගාණක් යනවද කියලා. මේ ගාන කියනවා මේ නිවස සම්පූර්ණයෙන්ම තීන්තාලේප කරලා ඉවර කරන්න නම් මිනිස්සු 5 දිනෙක දිනකට පැය 8 ගානේ වැඩ කරොත් දින 6ක් මේ නිවස සම්පූර්ණයෙන්ම තීන්තාලේප කරලා ඉවර කරන්න පුළුවන්. හොඳයි. අපි මුලින්ම මේකේ කාර්ය හොයාගමු. කාර්ය හොයාගන්නකොට අපි කරන්න ඕනේ මිනිසුන් ගණන. මේ වැඩේ නියලා ඉන්න මිනිසුන් ගණන ගුණ කරන්න ඔවුන් දිනකට වැඩ කරන පැය ගණනින් ගුණ කරලා ඔවුන් ඒ වගේ දින කීයක් වැඩ කරනවා කියලා බලලා ඒකෙන් ගුණ කරන්න. දැන් මෙතන නම් කියනවා මිනිස්සු ඉන්නවා කියනවා 5 දෙනෙක්. මිනිස්සු 5 දෙනෙක් දිනකට පැය 8 ගානේ වැඩ කරනවා. පැය 8 ගානේ ඒ වගේ දින 6ක් වැඩ කරනවා. එතකොට මිනිස්සු 5 දෙනෙක් දිනකට පැය 8 ගානේ දින 6ක් වැඩ කරොත් මේ වැඩේ ඒ කියන්නේ මේ නිවස සම්පූර්ණයෙන්ම තීන්තාලේප කරලා ඉවර කරගන්න පුළුවන්. එතකොට අපිට උත්තරයක් එනවා බලන්න 8 වරක් 5 40යි 40 වරක් 6 කීයද 240යි මිනිස් පැය නම් අපිට එනවා මේ නිවස සම්පූර්ණයෙන්ම තීන්තාලේප කරලා නිම කරගන්න මිනිස් පැය 240ක් වැය වෙනවා. එතකොට මේ ගාන කියනවා එම කාර්යම ඒ කියන්නේ මේ නිවස තීන්තාලේප කරන වැඩේම කරන්න දිනකට පැය 10 බැගින් වැඩ කර දින 4ක් තුල අවසන් කිරීමට අවශ්‍ය මිනිසුන් ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. එතකොට දැන් මේ වැඩේ කොහොම කරත් කොච්චර මිනිසුන් ගාණක් කොපමණ දවස් ගාණක් වැඩ කළා කොපමණ පැය ගාණක් වැඩ කරත් යන්නේ මිනිස් පැය කීයද 240ම තමයි. එතකොට අපිට කියනවා මොකක්ද අනිත් පැත්තෙන් මේ වැඩේම අපි එහෙනම් බලමු මේ වැඩේම කරන්න දිනකට පැය 10 බැගින් වැඩ කර අපිට මිනිසුන් ගාණ මෙතන දෙනවද? මිනිසුන් ගාණ කොච්චර කියලා මේ ගාණ දෙන්නේ නැහැ. එතකොට මෙතන මිනිසුන් ගාණ අපිට දෙන්නේ නැහැ. ඒක දන්නේ අපි. එතකොට ඒ මිනිසුන් ගාණ දන්නේ නැහැ. හැබැයි මෙතන කියනවා අපිට හොයන්න කියන්නේ මිනිසුන් ප්‍රමාණය. එතකොට මෙතන කියනවා දිනකට පැය 10 බැගින් වැඩ කර. ඒ ඉන්න මිනිස්සු ප්‍රමාණය පැය නම් 10 බැගින් වැඩ කර දින 4ක් තුල වැඩේ ඉවර වෙනවලු. දින 4ක් තුල වැඩ ඉවර කරන්න කොච්චර මිනිස්සු ප්‍රමාණයක් අවශ්‍යද කියලා අපෙන් අහන්නේ. ඒ කියන්නේ මේ මිනිස් පැය 240ක් යන වැඩේම. එහෙනම් අපිට වැඩේ සරලයිනේ. දැන් අපිට තියෙන මේක සුළු කරගන්න. මේ පැත්තේ 240යි. මම මිනිසුන්ට උදන්න පස්සේ x කියලා දාගන්නම්. ගුණ කිරීම 10 වරක් 4. එතකොට මෙතන නම් 10 වරක් 4 40යි. 40 වරක් x 40යි x. මෙතන 240යි. එතකොට x හොයා ගන්න නම් බෙදන්න ඕනේ දෙපැත්තම 40න් බෙදන්න ඕනේ. එහෙනම් අපිට උත්තරේ එනවා x සමානයි කීයද? උත්තරේ එනවා අපිට x සමානයි 6යි කියලා එනවා. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මිනිස්සුන් 6 දෙනෙක් පැය 10 ගානේ දින 4ක් වැඩ කරොත් මිනිස්සුන් 6 දෙනෙක් පැය 10 ගානේ දින 4ක් වැඩ කරොත් මොකද්ද කරන්න පුළුවන් අපිට? මේ නිවස තින්ත ආලේප කරලා ඉවර කරගන්න පුළුවන්. එහෙනම් මේ වැඩේට යනවා මිනිසුන් නම් කොච්චරක්ද? 6ක් දිනකට පැය 10 ගානේ දින 4ක් තුල අවසන් කරනවා නම් මිනිසුන් 6 දෙනෙක් අවශ්‍ය වෙනවා. දෙවෙනි ගාන වෙන්නේ ගවීන් 3 දෙනෙකු දිනකට පැය 12ක් වැය කර දින 5කදී එක්තරා පිට්ටනියකයි තනකොළ සියල්ලම කා අවසන් කරයි. මෙම පිට්ටනියම ගවීන් 5 දෙනෙකු දිනකට පැය 9ක් වැය කර සම්පූර්ණයෙන්ම කා අවසන් කිරීමට දින කීයක් ගත වේද? කලින් ගාන වගේම තමයි. හැබැයි මේකේ අපි හොයන අයිතමේ විතරයි වෙනස් වෙන්නේ. අපි මුලින්ම ගණනය කරගමු මේකේ කාර්ය කොපමණද කියලා.
හරි. එතකොට කලින් ගාන අපිට කාර්ය ගණනය කරගද්දී අපිට ආයේ මිනිස් පැය වශයෙන්නේ. දැන් මේකේ නම් ඉන්නේ සත්වයින් කොට්ටාසයක්. එතකොට ඒ සත්වයින්ට යන සත්ත්ව පැය තමයි මෙතන ඇත්තටම එන්නේ. එතකොට සත්ත්ව පැය කියලා ඒකයක් නැහැ මං කියන්නේ මෙතන සත්වයින්ට යන යම් පැය ප්‍රමාණයක් මෙතනදී ගණනය කිරීමක් සිද්ධ වෙන්නේ. හරි. එතකොට ගවයින් නම් 3 දෙනෙක් ඉන්නවලු. හරි. මේ ගවය 3 දෙනා දිනකට පැය 12 ගානේ දින 5කදී මේ පිට්ටේන තියෙන තනකොළ සියල්ලම කාලා අවසන් කරනවලු. එහෙනම් අපිට මේ කාර්ය හොයාගන්න පුළුවන් මේ පිට්ටේන තියෙන තනකොළ සියල්ලම කාලා ඉවර කරන්න යන කාර්ය ප්‍රමාණය වෙන්නේ 12 වරක් 3 36යි 36 වරක් 5 නම් කී දෙනවා අපිට 180යි කියලා එනවා. එතකොට මේ වගේ මේ පිට්ටේන තියෙන තනකොළ ටික කාලා ඉවර කරන්න ගවයෝ නම් 5 දෙනෙක් හිටියොත් ඔවුන් දිනකට පැය 9ක් තනකොළ කනවා නම් අපිට මේ වැඩේ කරලා ඉවර කරන්න ඒ කියන්නේ මේ ගවයන්ට මේ තනකොළ ටික කාලා ඉවර කරන්න දින කීයක් යනවද කියලා අපිට අහන්නේ. ඒ නිසා අපිට දින කියන ප්‍රමාණය මෙතන දීලා තියෙනවද අපිට? නැහැ. මම ඒකට ඔන්න x කියලා දාගත්තා. හරි. කොහොම හරි මේ වැඩේ කරලා ඉවර කරන්න යන්නේ නම් කාර්ය කොච්චරද 180යි. එතකොට එහෙනම් මේ පැත්තේ එන්න කීයද 9 වරක් 5 45යි 45 වරක් x කීයද 45යි x අපිට x හොයාගන්න නොදන්න පදේ හොයාගන්න අපි මොකද දෙපැත්තම 45න් බෙදනවා හරි එතකොට x සමානයි අපිට එනවා උත්තරයක් 180 45න් බෙදපුවාම එනවා උත්තරයක් අපිට 4යි කියලා එහෙනම් මේ ආයේ මොකද්ද දින නම් කීයද 4යි. එම් කියන්නේ මොකද්ද? මේ පිට්ටනේ තනකොළ ටික කාලා ඉවර කරන්න ගවයෝ 5 දෙනෙක්ට දිනකට පැය 9 ගානේ තනකොළ කෑවොත් දින 4කදී මේ පිට්ටනේ තනකොළ ටික සියල්ලම කාලා අවසන් කිරීමේ හැකියාව තියෙනවා. කුඹුරක් අස්වැද්දීමට මිනිසුන් දෙදෙනෙකුට දිනකට පැය 7 බැගින් දින 15ක් ගත වේ. එම කුඹුර මිනිසුන් 5 දෙනෙකු දින 7ක් තුල අස්වද්දා නිම කිරීමට දිනකට පැය කීයක් වැඩ කළ යුතුද? මේ ගාන හදනකොටත් අර වගේම තමයි මේකෙත් අපි හොයන අයිටම් විතර වෙනස් වෙලා තියෙන්නේ. දැන් මේක අපිට හොයන්න කියන්නේ දිනකට වැඩ කළ යුතු පැය ගාන කොච්චරද කියලා. බලමු අපි මේකෙත් කාර්ය ගණනය කරගන්න මුලින්ම. මේකේ මුලින්ම කාර්ය හොයාගන්නකොට මේකේ තියෙන මොකද්ද කුඹුරක් අස්වැද්දීම. හරි. මේ කුඹුර අස්වැද්දීම කියන කාර්ය කරන්න මිනිස්සු දෙදෙනෙකුට දිනකට පැය 7 ගානේ දින 15ක් ගත වෙනවා කියලා කියනවා. එහෙනම් අපි බලමු මිනිස් පැය කොච්චරක් යනවද කියලා මෙතෙන්න. 4ක් 2 14යි 14 වරක් 15 එනවා අපිට උත්තරේ මිනිස් පැය නම් 210ක් යනවා මේ කුඹුර අස්වද්දලා ඉවර කරගන්න. එතකොට මේ කාර්යම ඒ කියන්නේ මේ කුඹුර අස්වද්දලා ඉවර කරගන්නම මිනිසුන් 5 දෙනෙකු දින 7ක් තුල වැඩ කරොත් පැය කීයක් යනවද කියලා අපෙන් අහනවා. ඒ කියන්නේ දිනකට පැය කීයක් වැඩ කළ යුතුද? මේ ගානෙත් අපිට කියනවා මොකද්ද මිනිස්සු 5 දෙනෙක් දින 7ක් තුල අපි පැය ගාන දන්නවද? පැය ගාන අපි දන්නේ නැහැ. මිනිස්සු 5 දෙනෙක් යම් පැය ගානක් දිනකට වැඩ කරනවා දින 7ක්. එතකොට අපි මේ ගණනය කරගමු. මේ කාර්ය ඉවර කරගන්න අපිට යනවා මිනිස් පැය නම් 210ක් යනවා. එතකොට 7 වරක් 5 කීයද 35යි 35 වරක් x කීයද 35යි x අපි හොයනම් x හොයාගන්න මොකද කරන්නේ දෙපැත්තෙන් බෙදනවා 35න් බෙදපුවම අපිට එනවා උත්තරේ කීයද x සමානයි උත්තරයක් එනවා 210 35න් බෙදපුවම කීයද 6යි එහෙනම් දිනකට පැය වැඩ කරන්න ඕන කීයක්ද 6ක් මිනිස්සු 5 දෙනෙක් දින 7ක් තුල මේ කුඹුර අස්වද්දලා ඉවර කරන්න නම් දිනකට පැය 6 ගානේ වැඩ කළ යුතුයි
ඊළඟ ගාන වෙන්නේ තාප්පයක් බැඳ එහි වැඩ නිමා කිරීමට මිනිසුන් 9 දෙනෙකුට දිනකට පැය 8 බැගින් දින 10ක් ගත වේ. එම කාර්යම දින 6ක් තුළ දිනකට පැය 10 බැගින් වැඩ කර නිමා කිරීමට මිනිසුන් කොපමණ අවශ්‍යද? මේ ගානට අදාළ උත්තරේ හදලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන් යමු.